උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති ගැටුම ගෝලීය තලයේ දැකගත හැකි අති සංකීර්ණම භූදේශපාලනික අර්බුදයක්. එකම භාෂාවක් භාවිතා කළ පොදු අනන්‍යතාවක් සහ සංස්කෘතික උරුමයක් සමගින් සියවස් ගණනාවක් මුළුල්ලේ එකම ජාතියක් ලෙසින් පැවත ආ රටක් යලි කිසිදා එක් කළ නොහැකි ලෙසින් දෙකඩවීම ඊට හේතුවයි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ අවසානයේ ජපන් අධිරාජ්‍ය බිඳවැටීමත් සමගින් කොරියාව නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් බවට පත්වන්නට නියමිතව තිබුණද ඇමරිකාව සහ සෝවියට් දේශය ඊට ඉඩ තැබුවේ නැහැ. නිරවි යුද සමයේ ප්‍රධාන යුද පිටියක් බවට පත්ව කිසිදා නොවිසඳන සුළු අර්බුදයක් බවට කොරියාව පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එකම ජාතියක් දෙකඩකොට කිසිදා නොසන්සිඳන සුළු වෛරයක පටලවා උතුරු කොරියාව සහ දකුණු කොරියාව යනුවෙන් වූ රටවල් දෙකක් ලෝකයට බිහි කළ කුප්‍රකට ක්‍රියාදාමය පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතාපුවතයි මේ. කොරියානු අර්ධද්වීපයේ උතුරු මායිම සම්පූර්ණයෙන්ම පාහේ චීනයත් සමගින් බද්ධව ඇති අතර එහි නැගෙනහිර කෙළවරේ ඉතා කුඩා කොටසක් පමණක් රුසියාව හා සම්බන්ධ වී තිබෙනවා. අර්ධද්වීපයේ සෙසු සමස්ත දේශ සීමාව සාගරයට විවෘතව ඇති අතර ජපාන දූපත්වලට ඇත්තේ කුඩා දුරක් පමණයි. එබැවින් සියවස් ගණනාවක් පුරා නැගෙනහිර ආසියාවේ භූදේශපාලනික බල කේන්ද්‍රයේ තීරණාත්මකම සහ සංවේදීම කලාපය බවට කොරියානු අර්ධද්වීපය පත්ව තිබුණා. එහි භූගෝලීය පිහිටීමෙහි ඇති සුවිශේෂී උපායමාර්ගික වැදගත්කම හේතු කොටගෙන චීනය, ජපානය මෙන්ම රුසියාව යන කලාපීය බලවතුන් තිදෙනා නිරන්තරයෙන්ම කොරියානු අර්ධද්වීපය තම පාලනයට නතු කර ගැනීමට උත්සාහ දැරීම පුදුමයක් නොවේ. ඒ තමන්ගේ ජාතික ආරක්ෂාව සහ ව්‍යාප්තවාදී අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්. චීනයට අනුව කොරියාව යනු පැසිෆික් කලාපෙන් පැමිණිය හැකි විදේශීය ආක්‍රමණ, විශේෂයෙන්ම ජපානයේ ව්‍යාප්තවාදී තර්ජන ඍජුවම චීනය කරා ළඟාවීම වළක්වන ස්වභාවික පවුරක්. නොඑසේ නම් ආරක්ෂිත ආවරණයක්. එබැවින් කොරියාව තම හිතවාදී රාජ්‍යයක් ලෙස තබා ගැනීම චීනයේ ජාතික ආරක්ෂාව කෙරෙහි බලපෑ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වුණා. අනෙක් පසින් දූපත් රාජ්‍යයක් වූ ජපානයට ආසියානු මහද්වීපය වෙත සිය බලය ව්‍යාප්ත කිරීමට සහ වෙළඳ ආධිපත්‍ය පැතිරවීමට තිබූ ප්‍රධානතම මාර්ගය වූයේ කොරියානු අර්ධද්වීපයයි. මේ අතර පැසිෆික් කලාපයේ කෙළවර පිහිටි තමන්ගේ දේශ සීමාවල ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් ආසියාව තුළ තමන්ගේ මහද්වීපික අභිලාෂයන් සපුරා ගැනීමටත් භාවිතා කළ හැකි උපායමාර්ගික කලාපයක් වශයෙන් රුසියාවට කොරියානු අර්ධද්වීපය වැදගත් වුණා. කොරියාව මෙම කලාපීය බලවතුන් තිදෙනාගේ ආරක්ෂක උපක්‍රම සහ යුදමය ශක්තිය උරගා බලන ප්‍රධානතම කලාපය බවට පත් වූයේ මේ නිසයි. කෙසේ වෙතත් මෙම බාහිර බලපෑම් මධ්‍යයේ වුවද කොරියාව සතුව තිබූ ස්වදේශීය දේශපාලන සම්ප්‍රදාය කිසි ලෙසකින්වත් දුර්වල හෝ අක්මුල් සිඳගත් එකක් බවට පත් වූයේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 1392 සිට 1910 දක්වා වූ දීර්ඝ කාලයක් පුරාම ජොසොන් රාජවංශය හැන්ගයන් හෙවත් වර්තමාන සෝල් නුවර සිය අගනුවර කරගනිමින් ස්ථාවර වූත් ස්වාධීන වූත් පාලනයක් සමස්ත කොරියානු අර්ධද්වීපය පුරාම පවත්වාගෙන යාමට සමත් වුණා. නමුත් 19 වන සියවසේ අගභාගයේ වන විට මෙම ස්ථාවරත්වය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන්ගත් බවද සඳහන්. වර්ෂ 1884-95 අතර කාලයේ සිදු වූ පළමු චීන-ජපාන් යුද්ධයේදී ජපානය හමුවේ දරුණු පරාජයකට මුහුණ දෙන්නට චීනයට සිදු වුණා. සියවස් ගණනාවක් පුරා කලාපය තුල පැවති චීන කේන්ද්‍රීය ආරක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඉන් දශකයකට පමණ පසු එනම් වර්ෂ 1904 සහ 5 අතර කාලයේ සිදු වූ රුසියා-ජපාන් යුද්ධයේදීද රුසියාවත් පරාජය කිරීමට ජපනුන් සමත් වුණා. ජපනුන් කොරියානු අර්ධද්වීපය තමන්ගේ ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් කරගනු ලැබුවේ ඉන් අනතුරුවයි. එරට ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින්. වර්ෂ 1910 දී කොරියානු අර්ධද්වීපය නිල වශයෙන්ම ජපාන් අධිරාජ්‍ය වෙත ඈඳා ගැනීමට ඔවුන් කටයුතු කළා. වර්ෂ 1910 සිට 1945 දක්වා වූ වසර 35ක පමණ දීර්ඝ කාලයක් කොරියානු අර්ධද්වීපය ජපානයේ යටත් විජිතයක් බවට පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. මෙම කාලවකවානුව තුළ කොරියානු අර්ධද්වීපය ජපාන් අධිරාජ්‍යයේ දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතාවලට ඍජුවම සේවය කරන කලාපයක් ලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමටත් ජපාන් බලධාරීන් කටයුතු කළා. ජපනුන් විසින් කොරියාව පාලනය කරනු ලැබුවේ කිසිදු මානුෂීය හෝ ප්‍රජාතන්ත්‍රවාදී හැඟීමකින් තොර වූ දැඩි හමුදාමය පරිපාලන ක්‍රමයක් හරහායි. කොරියානු ජනතාවගේ ජාතික අනන්‍යතාවය, සංස්කෘතික උරුමයන් සහ දේශපාලන ශක්තිය මුළුමනින්ම අඩපණ කිරීම සඳහා අතිශය ක්‍රූර නීති මෙන්ම දැඩි සීමා මාලාවන් පැනවීමටත් ජපන් බලධාරීන් පියවර ගත්තා.
කොරියානු අර්ධද්වීපය තුළ පොදු රැස්වීම් පැවැත්වීමේ අයිතිය මෙන්ම විවිධ සංගම් කණ්ඩායම් හෝ සංවිධාන පිහිටුවීමේ අයිතියද සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ ඒ අනුවයි. ප්‍රකාශනයේ නිදහස සහ අදහස් පළ කිරීමේ අයිතිය මුළුමනින්ම අහෝසි කර දැමූ ඔවුන් කොරියානු භාෂාව සහ සමස්ත අධ්‍යාපන ක්‍රමයම ඉලක්ක කර ගනිමින් දැඩි සංස්කෘතික මර්ධනයක්ද දියත් කළා. එයින්ද නොනැවතුන ජපන් පාලකයන් කොරියානු අර්ධද්වීපයේ ඉඩම් මූල්‍ය පද්ධතිය සහ වාණිජ කටයුතු යනාදී සියල්ලක්ම ජපන් රජයේ ඍජු පාලනයට නතු කරගත්තේ දරුණු ආර්ථික සූරාකෑමක් සඳහාද මග විවර කර ගනිමින්. දැඩි මර්ධනකාරී පාලනයක් ගෙන ගියද කොරියානු ජනතාව තුළ වූ නිදහස පිළිබඳ හැඟීම සහ ස්වාධිපත්‍ය කෙරෙහි වූ ජාතිකවාදී හැඟීම් විනාශ කර දැමීමට ජපන් පාලකයන්ට හැකි වූයේ නැහැ. යටත් විජිත පාලනයේ පීඩනයට එරෙහිව නැගුණ මෙම ජාතිකවාදී හැඟීම වර්ෂ 1919 මාර්තු මාස පළමු වනදා දැවැන්ත මහජන විප්ලවයක් ලෙසින් පුපුරා ගියා. එවක කොරියාවේ සිදු වූ අවමංගල්‍ය උත්සවයක තිබූ ශෝකී වාතාවරණය ජපන් පාලනයට එරෙහි ජාතික නැගිටීමක් බවට පරිවර්තනය කරමින් සෝල් නුවරින් ආරම්භ වූ මෙම ව්‍යාපාරයට නිදහස් සටන්කාමීන් පමණක් නොව රට පුරා විසිරී සිටි පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍ය වැසියන් ආගමික නායකයන්ද විශාල පිරිසක් එක් වුණා. එසේ වුවද කොරියානුන්ට එහිදී අත් වූයේ පරාජයයි. ජපන් හමුදාව සාමකාමී සිවිල් වැසියන් 100 ගණනක් ඝාතනය කරමින් මෙම මහජන ව්‍යාපාරය අතිශය දරුණු ආකාරයෙන් මර්ධනය කළ බැව් සඳහන්. නමුත් එමගින් ඇති වූ දේශපාලනික බලපෑම මුලිනුපුටා දැමීමට නම් ඔවුන් කිසිසේත් සමත් වූයේ නැහැ. මෙම ව්‍යාපාරය කොරියානු අර්ධද්වීපය ඇතුළත මෙන්ම විදේශයන්හි වාසය කළ කොරියානුන් අතරද නිදහස උදෙසා වූ ප්‍රබල හැඟීමක් නිර්මාණය කිරීමට සමත් වුණා. එය හුදු දේශමාමක ප්‍රාර්ථනාවක් පමණක්ම නොව කොරියානු ජනතාව ජපන් යටත් විජිත පාලනයෙන් මුළුමනින්ම නිදහස් වීම සඳහා ඉදිරිපත් කළ දැවැන්ත සාමූහික දේශපාලනමය ඉල්ලීමක්. දෙවන ලෝක යුද්ධය එහි අවසානය කරා ළඟා වෙත්ම කොරියානු අර්ධද්වීපයේ අනාගත දේශපාලන උරුමය සහ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව ජපානයට එරෙහිව සටන් වැදුන මිත්‍ර පාර්ශවයේ ගෝලීය සැලසුම්වල ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වුණා. මෙම උපාය මාර්ගික සාකච්ඡාවල පළමු පියවර වූයේ වර්ෂ 1943 දී ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත් වූ ඓතිහාසික සමුළුවයි. එහිදී ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ චීනය යන ලෝක බලවතුන් තිදෙනා එක්ව කොරියාවේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. එමගින් ඔවුන් ලෝකය හමුවේ ප්‍රකාශ කර සිටියේ ජපානය යුදමය වශයෙන් පරාජයට පත් කළ සැනින් එතෙක් කලක් ජපානයට නතුව තිබූ කොරියානු අර්ධද්වීපය නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරන බවයි. මෙම ප්‍රකාශය ජපාන අධිරාජ්‍ය පාලනයට නතුව පීඩා විඳි කොරියානු ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වූ බැව් නොරහසක්. කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර පොරොන්දුව තුළ කොරියානු ජනතාව දැඩි ලෙස කලකිරීමට සහ කනස්සල්ලට පත් කළ එක් සුවිශේෂී වගන්තියක් ඇතුළත් කර තිබුණා. එනම් කොරියාවට පූර්ණ නිදහස ලබා දෙන්නේ සුදුසු කාලයේදී යන්න බවට වූ අපැහැදිලි කොන්දේසියයි. මිත්‍ර පාර්ශවීය බලවතුන් විශ්වාස කළේ වසර 35ක පමණ කාලයක් පුරා පැවති ජපන් මර්ධනකාරී පාලනය හේතුවෙන් දේශපාලනික සහ ආර්ථික වශයෙන් දැඩි ලෙස අඩපණව පැවති කොරියාව තුළ ක්ෂණිකව ස්ථාවර ස්වදේශීය පාලනයක් පිහිටුවිය නොහැකි බවයි. එබැවින් ඒ සඳහා විදේශීය බලවතුන්ගේ අධීක්ෂණය යටතේ යම් අන්තර්කාලීන පාලන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව මෙම වගන්තිය පිළිබඳ අදහස් දක්වමින් මිත්‍ර පාර්ශවීය නායකයන් ප්‍රකාශ කළා. නමුත් ජපානයේ ක්‍රූර යටත් විජිත පාලනයට මැදිව තමන්ගේම භාෂාව සහ අනන්‍යතාව රැක ගැනීමට රුධිරය වගුරුවමින් සිටි කොරියානු සටන්කාමීන් සහ සාමාන්‍ය කොරියානු ජනතාව මෙම වගන්තිය දුටුවේ තමන්ගේ පූර්ණ විමුක්තිය තවදුරටත් ප්‍රමාද කිරීමක් ලෙස පමණයි. ජපානයේ බිඳවැටීමත් සමගම කොරියානු අර්ධද්වීපයට හිමිවිය යුත්තේ ක්ෂණික මෙන්ම පූර්ණ ස්වෛරීභාවයක් බවයි ඔවුන් විශ්වාස කළේ. නැවත විදේශීය බලපෑම් යටතේ ක්‍රියාත්මක වූ පාලන තන්ත්‍රයක් ඔවුන් කිසිවෙකුට හෝ අවශ්‍ය වූයේ නැහැ. වර්ෂ 1945 ජූලි මාස 26 වනදා මිත්‍ර පාර්ශවයේ නායකයන් විසින් නිකුත් කරනු ලැබූ පොට්ස්ඩෑම් ප්‍රකාශනය මගින්ද කයිරෝ සමුළුවේදී ලබා දුන් මෙම පොරොන්දුව එලෙසින්ම ඉදිරියට ගෙන යාමට තීරණය කළා. ඒ මෙම දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය කරමින්. නමුත් මෙම ජාත්‍යන්තර සම්මුතීන් කිසිවකට කොරියානු අර්ධද්වීපය තුළ ස්වාධීන ස්වදේශීය කොරියානු රජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ස්ථාවර පදනමක් සැකසීමට නම් හැකි වූයේ නැහැ. වර්ෂ 1945 අගෝස්තු මාසයේ වන විට දෙවන ලෝක යුද්ධයේ ආසියානු කලාපීය සටන් පෙරමුණ අතිශය උණුසුම් මෙන්ම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබුණා. මෙම වකවානුවේදී සෝවියට් දේශයද ජපානයට එරෙහිව නිල වශයෙන් යුද ප්‍රකාශ කරමින් නැගෙනහිර ආසියානු යුද පිටියට ඉතා වේගයෙන් සහ ප්‍රබල ලෙස අවතීර්ණ වීම ඊට හේතුවයි.
ජපානය යුදමය වශයෙන් මුළුමනින්ම අඩපණ වී පරාජය කරා ළඟාවෙත්ම මිත්‍ර පාර්ශවීය බලවතුන්ට තවත් තීරණාත්මක සහ සංකීර්ණ ගැටලුවකට මුහුණ දීමට සිදු වුණා. එනම් ජපානයේ පරාජයට පත්වීමෙන් එරට තුළ ඇතිවන පාලන හිඩැස කළමනාකරණය කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්නයි. ඒ හැරුණුකොට ජපානයේ යටත්වීමේදී කොරියානු භූමිය තුළ වසර 35ක පමණ කාලයක් මුල් බැසගෙන සිටින ජපන් සන්නද්ධ බලඇණිවල යටත්වීම බහරගන්නේ කවුරුන්ද යන ගැටලුවද මතුවුණා. මේ අතර සෝවියට් දේශයේ රතු හමුදා බලඇණි උතුරු කොරියානු දේශ සීමාවට අතිශය සමීපව ස්ථානගතව කොරියානු භූමිය දෙසට වේගයෙන් ඇදෙමින් සිටියා. සෝවියට් හමුදාවන්ගේ මෙම සීග්‍ර ඉදිරි ගමන වොෂින්ටන් පාලනය දැඩි ලෙස භීතියට පත් කිරීමට හේතු වූ බැව් නොරහසක්. සමස්ත කොරියානු අර්ධද්වීපයම සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදී පාලනයට නතුවනු ඇතැයි වොෂින්ටනයේ උපාය මාර්ගික චින්තකයන් පුරෝකථනය කිරීම ඊට හේතුවයි. ඒත් සමගින් කොරියානු අර්ධද්වීපයේ අනාගතය පිළිබඳ ගැටලුව නැවතත් ජාත්‍යන්තර දේශපාලන වේදිකාව තුළ අතිශය තීරණාත්මක මාතෘකාවක් බවට පත් වූ අතර වර්ධනය වෙමින් පැවති තර්ජනය පිළිබඳ ඇමරිකානුන්ට ඉව වැටෙන්නට වුණා. සෝවියට් දේශයේ සමගින් එක්ව කොරියානු අර්ධද්වීපයේ පාලන කලාප දෙකකට බෙදා වෙන් කර ගැනීමට ඇමරිකානු බලධාරීන් පිබුරුපත් සකස් කළේ ඒ අනුවයි. පශ්චාත් යුද ආසියාව තුළ කොමියුනිස්ට්වාදී බලපෑම් පැතිර යාම වැළැක්වීම එහි සැඟවුණ යටි අරමුණ බව මා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කිරීම සඳහා යොදාගත හැකි සීමා රේඛාවක් තීරණය කිරීමේ වගකීම වොෂින්ටනයේ රාජකාරී කළ චාල්ස් එච් බොනස්ටීල් සහ ඩීන් රස්ක් යන තරුණ නිලධාරීන් දෙදෙනාට පැවරුණා. වර්ෂ 1945 අගෝස්තු මාස 10 වනදා සිට 11 වනදා දක්වා වූ රාත්‍රිය මුළුල්ලේ දැඩි පීඩනයකින් යුතුව සේවය කළ බොනස්ටීල් සහ ඩීන් රස්ක් අවසානයේදී මේ සඳහා තෝරාගත්තේ 38 වන උතුරු අක්ෂාංශ රේඛාවයි. මෙලෙස ඇමරිකානු උපාය මාර්ගික සැලසුම්කරුවන් කොරියානු අර්ධද්වීපය දෙකඩ කිරීම සඳහා 38 වන උතුරු අක්ෂාංශ රේඛාවම තෝරා ගැනීමට මූලික හේතුව වූයේ ඒ හරහා කොරියාවේ ඓතිහාසික දේශපාලනික අගනුවර වූ සෝල් නුවර ඇමරිකානු පරිපාලන කලාපයට ඇතුළත් කර ගැනීමට හැකිවීම නිසයි. එනමුත් කොරියානු අර්ධද්වීපය කොටස් දෙකකට බෙදා වෙන් කිරීම නම් වූ ඓතිහාසික කටයුතු සිදු කිරීමේදී එරට සාම්ප්‍රදායික භූදේශපාලනික ගතිකයන් ජන විකාශනමය සාධක පැරණි පරිපාලනමය බෙදීම් හෝ ස්වදේශීය කොරියානු ජනතාවගේ අභිලාෂයන් පිළිබඳ සොයා බැලීමට තරම් කාලයක්වත් ඔවුන්ට ලැබුණේ නැහැ. එය සැලසුම් සහගතව සිදු කළ කටයුත්තක්ද එසේත් නැතිනම් පැවති තත්ත්වය තුළ කළ හැකිව තිබුණේ එයම පමණක්ද යන්න දන්නේ ඔවුන්ම පමණයි. කෙසේ හෝ වේවා මෙම විඛණ්ඩනය අනුව කොරියානු අර්ධද්වීපයේ 38 වන උතුරු අක්ෂාංශ රේඛාවෙන් ඉහළ කොටස හෙවත් උතුරු කොරියාවේ පාලන බලය සෝවියට් දේශයට හිමි වුණා. ඉන් පහළ කොටස හෙවත් දකුණු කොරියාවේ පාලන බලය හිමි වූයේ ඇමරිකාවටයි. එමෙන්ම සංග්‍රාමික වශයෙන් වාසි සහගත තත්වයක සිටි සෝවියට් දේශය පවා මෙම යෝජනාව සාධාරණ එකක් වශයෙන් සලකනු ඇතැයි ඇමරිකානුන් උපකල්පනය කළා. මෙම කඩිනම් යුදමය තීරණය ක්ෂණිකව ප්‍රායෝගික යථාර්ථයක් බවට පරිවර්තනය කරනු ලැබුවේ ජෙනරල් ඕඩර් නම්බර් 1 නම් වූ නිල ලේඛනයයි. එම නියෝගයට අනුව 38 වන අක්ෂාංශ රේඛාවට උතුරින් ස්ථානගතව සිටි සියලුම ජපන් සන්නද්ධ බලඇණි රතු හමුදාවේ අනද නිලධාරීන්ටත් එම රේඛාවට දකුණු දෙසින් ස්ථානගතව සිටි සියලුම ජපන් හමුදා ඇමරිකානු මිලිටරි බලධාරීන්ටත් ඍජුවම යටත් විය යුතු බවට නීතිගත කළා. න්‍යායාත්මකව ගත් කල මෙම බෙදීම ජපන් හමුදා යටත් කර ගැනීම සඳහා පමණක් ඇති කර ගන්නා ලද తాවකාලික විධිවිධානයක්. එනමුත් එහි අවසන් ප්‍රතිඵලය වූයේ සමස්ත කොරියානු අර්ධද්වීපය මතවාදීමේ වශයෙන් ප්‍රතිවිරුද්ධ විදේශීය පාලන පද්ධති දෙකකට නතුව බෙදී වෙන්ව යාමයි. දීර්ඝ කාලයක් කොරියාව තුළ පැවති ජපන් යටත් විජිත පාලනය හදිසියේම බිඳවැටීම කොරියානු අර්ධද්වීපය තුළ නිර්මාණය කළේ බරපතල දේශපාලනික මෙන්ම පරිපාලනමය රික්තකයක්. එබැවින් තම දේශපාලනික උරුමය නැවතත් පත් කර ගැනීමටත් රටේ පාලන ව්‍යුහය ස්වදේශීයව ගොඩනැගීම සඳහාත් කොරියානු ජනතාව නොනිමෙන සුළු උද්‍යෝගයකින් යුතුව ක්‍රියාත්මක වන්නට වුණා. රටේ සෑම ප්‍රදේශයකම පාහේ ස්වේච්ඡාවෙන් සංවිධානය වූ ප්‍රාදේශීය කමිටු සහ නව දේශපාලන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් බිහිවන්නට වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ යටත් විජිත පාලන ආයතන අතුරුදන් වීමෙන් ඇති වූ පරිපාලනමය හිස්තැන පිරවීම වෙනුවෙන් මෙම ස්වදේශීය ව්‍යාපාරවල මූලිකම සහ එකම අරමුණ බවට පත් වූයේ විදේශීය බලපෑම් වලින් තොර වූ කොරියානුන් විසින්ම පාලනය කරනු ලබන ස්වාධීන ජාතික ආණ්ඩුවක් රට තුළ කඩිනමින් ස්ථාපිත කිරීමයි. එසේ වුවද ප්‍රායෝගිකව සිදු වූයේ සිදු නොවිය යුත්තක්. වැඩිකල් නොගොසින්ම මෙම ප්‍රාදේශීය කමිටු සහ නව දේශපාලන කණ්ඩායම් කොරියාවේ අනාගත ගමන් මඟ තීරණය කිරීම සම්බන්ධයෙන් එකිනෙකා සමගින් ගැටෙන්නට වුණා.
විවිධ ප්‍රභවයන්ගෙන් පැමිණි නායකයන් සහ කණ්ඩායම් අතර පැවති වෙනස් සමාජ පසුබිම්, දේශපාලනික දැක්ම සහ අනාගත කොරියාව පිළිබඳ වූ අරමුණු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ගැනීම ඊට හේතුවයි. මෙලෙස ක්‍රියාත්මක වූ දේශපාලන කණ්ඩායම් අතරින් දැඩි කොමියුනිස්ට්වාදී නායකයන් සහ සටන්කාමීන්ට හිමි වූයේ සුවිශේෂී ස්ථානයක්. අනිකුත් දේශපාලන කණ්ඩායම් වලට සාපේක්ෂව ඔවුන් සතුව වඩාත් ශක්තිමත් සංවිධානාත්මක බලයක් පැවතීම ඊට හේතුවයි. මොවුන් චීනයේ මැන්චූරියානු කලාපයේ රැඳී සිටිමින් ජපන් අධිරාජ්‍යවාදී හමුදාවන්ට එරෙහිව වසර ගණනාවක් පුරා දරුණු සන්නද්ධ ගරිල්ලා සටන් මෙහෙයවා මිලිටරිමය අත්දැකීම් පවා ලබා සිටි බවත් සඳහන්. ඔවුන්ට අමතරව චීනයේ පිහිටුවා තිබූ කොරියානු තාවකාලික ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වල නිරත වූ ජාතිකවාදී නායකයන්ද කොරියාවේ බලය අත්පත් කර ගැනීම සඳහා පෙරට පැමිණ සිටියා. දීර්ඝ කාලයක් කොරියාව වෙනුවෙන් රටින් පිටත දේශපාලනයක නිරතව හිඳීම ඔවුන් තුළ වූ විශේෂත්වයයි. මේ හැරුණකොට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් බටහිර පන්නයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ධනවාදී අදහස් වැළඳගත් ප්‍රභූ දේශපාලනඥයන්ටද මෙහිදී හිමිවන්නේ වැදගත් ස්ථානයක්. මීට සමගාමීව කොරියානු භූමිය තුළම රැඳී සිටිමින් රහසිගතව ක්‍රියාත්මක වූ දේශීය කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන්, බටහිර හිතවාදී ක්‍රිස්තියානි ජාතිකවාදීන්, මධ්‍යස්ථ මතධාරීන් සහ සාම්ප්‍රදායික ධනවත් ඉඩම් හිමියන්ද මෙම බලපොරයට මැදිව සිටියා. ඒ සිය දේශපාලනික අනන්‍යතාවය සහ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමේ අටියෙන්. කෙසේ වෙතත් පැවති ජපන් යටත් විජිත පාලන සමයේ විවිධ තනතුරු දරමින් යටත් විජිත ස්වාමිවරුන්ට සේවය කළ කොරියානු නිලධාරීන්ට මෙම සංක්‍රාන්ති සමය තුළ සිදු වූයේ දේශපාලන පලිගැනීම් වලින් බේරී තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා වූ වෙනම අරගලයක නිරත වීමටයි. මෙයාකාරයෙන් නිර්මාණය වූ අති සංකීර්ණ දේශපාලනික පරිසරය තුළ වුවද පොදු ජාතිකවාදී අරමුණක් පිළිබඳ වූ හැඟීම් මුළුමනින්ම යටපත් වූයේ නැහැ. එනමුත් කොරියානු අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක වූ සියලුම දේශපාලන කණ්ඩායම් සහ ජනතාව එකඟ කරවාගත හැකි පොදු බල කේන්ද්‍රයක් නිර්මාණය කර ගැනීමේදී කොරියානුන් අසාර්ථක වූ බව පිළිගත යුත්තක්. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානයෙන් නිදහස් වූ වහාම සියලුම පාර්ශවයන් නියෝජනය වන පොදුවේ පිළිගත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ වටිනා ඓතිහාසික අවස්ථාව කොරියානු සමාජයට අහිමි වී ගියා. විවිධ නායකයන් අතර පැවති දැඩි දෘෂ්ටිවාදාත්මක බෙදීම්, පෞද්ගලික අභිලාෂයන් සහ අනාගත රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් විය යුතුද වැනි කාරණා සම්බන්ධයෙන් පැවති නොගැලපීම් යනාදිය ඊට හේතුපාදක වූ කරුණු අතරින් මූලිකයි. මෙම අභ්‍යන්තර දේශපාලනික අස්ථාවරත්වය සහ ස්වදේශීය නායකයන් අතර පැවති බල අරගලය 38 වන අක්ෂාංශ රේඛාව ඔස්සේ කොරියානු භූමියට ඇතුළු වූ ඇමරිකානු සහ සෝවියට් බලපෑම් වලට ඉතා පහසුවෙන්ම රට තුළ මුල් බැස ගැනීමට ඉඩකඩ විවර කළා. එමෙන්ම මතවාදී වශයෙන් සතුරු රාජ්‍යයන් දෙකක් ලෙස කොරියාව සදාකාලිකවම බෙදා වෙන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නේද මෙම වටාපිටාවයි. මෙයාකාරයෙන් නිර්මාණය වූ තත්වය යුද්ධයක් දක්වා වර්ධනය වීමත්, ඒ හරහා කොරියාව රටවල් දෙකකට දෙකඩවීමත්, ඉන් අනතුරුව අද දක්වාම නොසන්සිඳෙන සුළු වෛරයක් එම රාජ්‍යයන් දෙක අතර නිර්මාණය වීමත් පිළිබඳ වූ තොරතුරු සමගින් මෙම වැඩසටහන් මාලාවේ දෙවැනි කොටසින් යලි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත්වීම සඳහා නැනස ග්ලෝබල් චැනලය සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.